වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. මොකද්ද මල්ලි ඔයා මේ කරේ? ඇයි පණ පැටිය මගේ පොතේ ඉරුවේ? ඉතින් අනේ මම නේ හැමදාම බනින්නේ කොල කන්නේ කියලා. කොල කෑම ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා. හෙට මට විභාගේ. අයියෝ මොඩියෝ. අපෝ යා නම් මහ නරක හොල්මන් අක්ක කෙනෙක්. ඔයා දැන් ඔය කෑ ගහන්නේ කොල නැති නිසාද? අයියෝ බය වෙන්න එපා හොල්මන. අන්න මන් ළඟ තව පොත් ඇති. මොකෝ මේ දෙන්නගේ සද්දේ? මේ පණ පැටිය මගේ පොතේ කොල කාලා. හෙට මට විභාගෙත් තියෙනවා. මොකද්ද චුට්ටෝ ඔයා ඒ කරේ? අනේ අම්මේ මම චුට්ටයින් කෑවේ හොඳේ. අප්පටත් කොල කිව්වා. මේ හොල්මන් අක්ක යාට නැති වෙයි කියලාද කොහෙද කෑ ගහන්නේ? අනිත් එකේ පොතේ කොල රෝස පාටයි. මට හිතන සුදු පාටයට වඩා රෝස පාට එක රසයි කියලා. අනේ මේ වගේ ළමෙක්. කොල කෑම දැන් ඔයාට මොනවද ලැබුණේ? ඉතින් අනේ අම්මනේ කිව්වේ කොල කෑම ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා. දරුවෝ අයියෝ ළමයෝ. පාලා වර්ග කෑවම මං කිව්වේ. අනේ මේ ළමයා නා. දැන් ඉතින් මං ආයෙත් පොත් අරන් දෙන්න එපේ. මොකද්ද මේ තුන් දෙනාගේ සාකච්ඡාව? සාකච්ඡාවද? මේ අපේ චුට්ට පුතා හෙට විභාගේ නිසා කොල කාලා. හොඳයිනේ මගේ කොල්ලා. දැන් මොන කොලද කෑවේ අපේ පුතා? පොත්වල කොල. පොත්වල කොල? අයියෝ මේ ළමයා නම්. ඔයිට වඩා හොඳයි අර මිදුලේ තියෙන තනකොළ දෙක කෑවනම් මගේ පුතේ. අයි තාත්තේ. ඒවටත් පාඩම් මතක තියනවද? අයියෝ ළමයෝ. ගුටි නොකා ගිහින් දැන් දෙන්නම් පොත් බලා ගන්නවා. චුට්ටෝ අර අකගෙන් ගණන් ටිකක් වතහ ගන්න. අනේ මට නම් බෑ මල්ලිට කියලා දෙන්න. එයා කියන දෙයක් අහන්නෙම නෑ. චුට්ටි මගෙන් ගුටි නොකා මල්ලිට කියලා දෙනවා. චුට්ටි කොලම්ම මන් දැන් ඔයලා තියපු කෑම ටික අනේ ඔන්න මම නම් දන්නේ අම්මේ. මම කෑවෙත් නෑ තාම. දැන් මම මේ උයලා තියානේ නාන්න ගියේ. ඔහෙවත් දැක්කද කෑම ටික? මුට්ටිය පිටින්ම නෑනේ. හොරුවත් අරගෙන ගිහින්ද? බත් මුට්ටියක්වත් පරිස්සම් කරගන්න බැරිද දෙයියනේ මේ කාලේ? යකෙක් කතාවද මේ දිනුද? කෝ චුට්ටා? චුට්ට හිටිය සාලේ. මං දැන් ටිකකට කලිනුත් කතාවක් කියලා දිදී හිටියේ. චුට්ටෝ ළමයෝ කෝ මේ ළමයා නෑනේ. මේ ළමයවත් කෑවද දන්නේ නෑ බත් ටික. ඔහෙට පිස්සුද? කොල්ලට පුළුවනේ ඔච්චර කන්න. ඌ මේ බත් ඩිංගක් අය. අනික කෝ මුට්ටිය එහෙනම්. චුට්ටෝ ඔයා කෝ පුතේ? Amazing. තාත්තා මට කතා කරාද? ඔය මුට්ටිය බත් උයපු එක නේද? කොහෙද මේ ඕකත් අරගෙන ගියේ? කෝ බත් ටික? මං ඒ ටික කූඹින්ට දැම්මා. කූඹින්ට දැම්මා? කුඹින්ද දැම්මා? මොකද්ද ඒ කරපු මෝඩ වැඩේ? ඇයි ඉතින් තාත්තනේ කිව්වේ වඩගින්න කියන දේ ලොකු පොඩි හැමෝටම එකයි කියලා. අපි හොඳ කෑම දැම්මම පින් ලැබෙනවා කියලා. අයියෝ දරුවෝ මං ඒ කිව්වේ බත් මුට්ටිය පිටින් දෙන්න කියලා නෙමෙයි. හරිනේ. දැන් මං ආයෙ ඔයපන්කෝ. මට නම් මේ ළමයිගේ වැඩ ඇති වෙලා. දැන් තාත්තල පුතාලා එකතු වෙලා උයාගෙන කන්නේ. මේ ළමයිගේ මෝඩ වැඩ නිසා මටත් තියෙන තැනක් නෑනේ. මමත් බැනුම් අහනවා. ඇයි දරුවෝ කියන දේ තේරුම් ගන්න බැරි? ආපෝ තාත්තා අම්මට ඔච්චර බයයිද? ලැජ්ජාවේ බෑ. මොකද්ද කිව්වේ චුට්ටෝ? නෑ මොකුත් නෑ. ළමයි ඉක්මනට ලෑස්ති වෙන්න. දැන් හොඳටම බරක් වෙලා නේද? චුට්ටෝ නැගිටින්නකෝ. චුට්ටි ආත් ඉක්මනට ලෑස්ති වෙන්න. මං කෑම ලෑස්ති කරන ගමන් ඉක්මනට ලෑස්ති වෙන්න. උදේට නම් මේ ළමයි පුදුම වදයක් දෙන්නේ මට. උදෙන් නැගිටලා ලෑස්ති වෙන්න බෑනේ. මල්ලි පණු පැටියෝ ඉක්මනට එන්න. මටත් තරක් වෙනවා. කෝ අනේ මේ පණු පැටියා? චුට්ටෝ කෝ පුතේ ඔය කාමරේට වෙලා මොකද්ද කරන්නේ තවත්? මනට එන්න දරුවෝ. මේ අක්කට පරක්කු වෙනවනේ. දොර අරිනවා දරුවෝ. අද ඉස්කෝලේ යන්නේ නැද්ද? හද්දෙයනේ. මොකද පණු පැටියෝ ඔයාව කොලත්වෙන් ගෙල්ලගෙන? මොකද්ද ළමයි මේ පාන්දරම කරන සෙල්ලම? ඔය විකාර කර කර හිටියම ඉස්කෝලේ යන්නේ නැද්ද?
මට මේ වගේ වෙලාවට තමයි තරහ යන්නේ චුට්ටෝ. කියනවකෝ මල්ලි. ඊයේ ටීචර් කිව්වා දෙද්දි අපේ පරිසරය දකින්න තියෙන කුල වර්ගයන්ට ගෙනෙන්න කියලා. නැත්තම් ගහනවා කිව්වා. ඒකයි මම බරකුනේ. අයියෝ මේ ළමයා. අද නම් hina වෙලා මැරෙන්න වෙන්නේ. දැන් ඉතින් ඉස්කෝලේ යන්න වෙලාවක් නෑනේ. ඔන්න ඔක කලවලා ගිහින් කෑම කන්න. චුට්ටි ඔයත් ඉන්නද? දැන් කීයද වෙලාව? අනේ මේ පණුපැටිය නිසා මටත් මගේ වැඩ කරගන්න නෑ. එපා වෙනවා මේ මල්ලිනා. ඉන්නකෝ මේ පණුපැටිය ගිහින් දෙනවා කඩවල වාඩියකට. අනේ මේ අක්කේ මම වැඩ නොකරනම් ඒත් ඔයා බනින්නේ මටනේ. චුට්ටක් වරක් වුණා කියලා උච්චර කෑ ගහන්න ඕනද? අයියෝ කොළ ඇඳගෙන එන්න කියන්නේ පොතේ චිත්‍රයක් ඇඳගෙන එන්න කියන එක මෝඩ ළමයෝ. ඔයා නම් පණුපැටියෙක්ම තමයි. හරි දැන් දෙන්නත් එක්ක රණ්ඩු නොකර කෑම කන්නකෝ. ඔය ඇඳුම් මාරු කරගෙන ගිහින්. ඔය ඇඳුම් මාරු කරගන්න එපා පණුපැටියෝ. ඇයි නෑ. ඔයාව අවුරුද්දට විකට ඇඳන් තරගෙට දාන්න පුළුවන් නේ ඔහොම හිටියොත්. මගේ ලස්සන පණුපැටිය. අක්කේ ඔහොම ඉන්නවා. මගෙන් ගුටි නොකා. චුට්ටි පුතේ මං ටවුමට ගිහින් එනකම් මල්ලි එක්ක රණ්ඩු නොකර ඉන්න හොඳද? හා මේ බත් බෙදලා ඇති දෙන්න එක කාලා පාඩම් කරන්න. සෙල්ලම් කරගෙන ඉන්න නැතුව. චුට්ටෝ කෝ පුතේ ඔය? ඇයි අම්මේ මට කතා කරාද? මං ටවුමට යනවා. අක් එක්ක රණ්ඩු නොකර ඉන්න. අර පොත්වල වැඩ ටිකත් ඉවර කරලා තියන්න හොඳද? මොනවද මේ ඔය බෝතලේ? මාළු පැටවෝ. මොකද චුට්ටිලා hina වෙන්නේ? නෑ මේ නිකන් අම්මේ. කොහෙන්ද චුට්ටෝ හොයාගත්තේ මාළු? අර අතන මඩවලින්. මඩවලේ? ඔව් අක්ක කිව්ව එතන මාළු පැටව ඉන්නවා කියලා. මේ ගොඩක් හිටියා. චුට්ටි ඔය ළමයි හින්දා මටත් මගේ ගමන යන පරක් වෙනවා. අනේ ඇත්තටම මේ ළමයින්ට තියෙන විෂයක්. විසි කරනවා ස්කෙඩියුල් ටික. චුට්ටි මෙන්න මම ඔය දෙන්නට කඩි බිත්තර ගෙනාවා. ෂා මම අසම කෑමක්. මාලිටත් දෙන්න. මෙන්න පණුපැටිය ඔයාට. ෂා මරු කෑමක් නේ. මොනවද අක්කේ මේ? කඩි බිත්තර? මම නම් කවදාවත් කාලා නෑ මේවා. ඔව් කඩි බිත්තර තමයි. රසයි නේද පණුපැටිය? අනේ මට තව ඕනේ. ඒක හරි රසයිනේ. තව චුට්ටක් දෙන්න අක්කේ. ඉවරයිනේ මල්ලි. මටත් චුට්ටයි තියෙන්නේ. අනේ දෙන්නකෝ අක්කේ. හරිම රසයි ඒවා. මේක කොහෙන්ද අක්කේ? ඔයා නම් පුදුම වදකාර පණුපැටියෙක් තමයි. මෝඩ මැට්ටෝ. අනේ මෙහෙම පණුපැටියෙක්. කඩි බිත්තර ඉතින් කඩියන්ගේ. ඒකවත් තේරෙන්නේ නැහැ. ඉන්නකෝ මමම කඩි බිත්තර හොයාගන්න. දෙන්නේ චුට්ටක්වත්. හොයාගෙන එන්නකෝ. හොයාගෙන එනව තමයි. ඔයාට චුට්ටක්වත් දෙන්නේ නැහැ. අපෝ මට නම් එපා. මට මේ ඇති. ඔයාම තනියම කන්නකෝ පණුපැටිය. කනවා තමයි මම. ලොකු කඩි කුලක් හොයාගත්තොත් ගොඩක් කන්න පුළුවන්. ඒවා අරම රසයිනේ. අපේ අක්කත් කොහොම හොයාගන්නවද දන්නේ නැහැ මෙච්චර රස කෑම. මේ තියෙන කඩි කුලක් මේකේ චූටි එකක් නේ. ලොකු එකක් හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ මේකට අත දාලා ගන්න ඕනේ. අක්කා ඉන්න ගණන් ඉක්මන් කරන්න ඕනේ. නැත්තම් මට කන්න ඉතුරු වෙන්නේ නැහැ. කඩේ විදිනවා. මොකද ළමයා මේ අඬන්නේ? අනේ අම්මේ මම කඩි කෑවා. කඩි කෑවා? මොනවා කරන්න ගිහින්ද? කො බලන්න. දෙයියනේ. කඩි බිත්තර ගන්න ගිහින්. කඩි බිත්තර මොකටද දරුවයාට? අක්කා දීපු කඩි බිත්තර ටික ඉවර වුණා. මට මදිනේ. ඒ නිසා මම හොයාගන්න ගියේ. චුට්ටෝ ඇයි ඔයා හොම් වැඩ කරන්නේ? දැන්වත් හොඳ ළමයෙක් වගේ ඇහුණ දකින පළියට දේවල් නොකර ටිකක් කල්පනා කරලා වැඩ කරන්නකෝ. අපිට මොලයක් ලැබිලා තියෙන හොඳට මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන නිසානේ. ඔයා කරන මෝඩ වැඩ වලින් ඔයාටම නේද කරදර වෙන්නේ. දැන්වත් හොඳට මොලෙන් හිතන්නකෝ.